දැන් මම ඔයාලට පෙන්නන්න මගේ මොබයිල් ෆෝන් එකෙන්ම මොකද්ද මේ ඇත්තටම වැඩේ කියලා. ඉතින් මගේ ෆෝන් එකේ YouTube Studio app එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන පල්ලෙය Analytics කියලා option එකක්. මෙන්න මේකට ආවට පස්සේ මෙන්න මේ විදිහට කෙලවරේම තියෙනවාට උඩින් බලා ගන්න පුළුවන් කෙලවරේම තියෙනවා revenue කියලා tab එකක්. මෙන්න මේකට යන්න. ඉතින් මේ revenue කියන tab එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ලැබෙන income එක කොයි වගේද කියලා. ඉතින් මෙන්න මෙතන පල්ලෙහාටම තවත් ටිකක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CPM මගේ එක රටවල් වලට අදාළ CPM මගේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මම එන්නේ ඒකට ක්ලික් කරනවා. ඉතින් මෙන්න මෙතනදී මම මේ දාලා තින්නේ දවස් 28ක තොරතුරු මොන වගේද කියලා. ඒ කියන්නේ මෙන්න මේක කාලෙන් කාලයට වෙනස් වෙනවා. දැන් මෙතන මාර්තු 31 ඉඳන් අප්‍රේල් 27 වෙනකන් අදාළ කාල සීමාව තුල වැඩිපුරම සල්ලි ගෙවපු රටවල් ටික තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ best CPM තියෙන countries ටික තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ views 1000කට එහෙම නැත්නම් ads 1000කට කොයි වගේ මුදලක් ඒ රටවල් වල මිනිස්සු බැලුවා නම් ලබා දුන්නාද කියන එක තමයි මෙතනදී පෙන්වන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්විට්සර්ලන්ඩ් ඒ කියන්නේ ස්විට්සර්ලන්තයට තමයි වැඩිපුරම මුදල් ගෙවලා තියෙන්නේ. ඩොලර් 22.70ක මුදලක් ගෙවලා තියෙනවා views 1000කට. එහෙම නැත්නම් ads 1000ක් ඒගොල්ලෝ බලලා තියෙනවනේ. ඒ කියන්නේ ads 1000ක් ඒ වුණා නම් එන්නේ වගේ මුදලක් ගෙවලා තියෙන. ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ ඉන්න පුරවැසියෙක් තවත් කෙනෙක්ගේ වීඩියෝ එකක් බලනවා නම් ඒ කියන්නේ 1000ක් දෙනෙක් ඒ කියන්නේ ad 1000ක් බැලෙනවා නම් එයාගේ අතින් ඒ අදාළ content creator ට ඩොලර් 22ක් ලැබිලා තියෙනවා. ඕස්ට්‍රේලියාව වලට ඩොලර් 11ක් වගේ මුදලක් ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පල්ලෙහාට ඇදුවට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවක් තියෙනවා. ශ්‍රී ලංකාවට ඩොලර් 7.79ක ගාණක් තමයි ලැබිලා තියෙන්නේ. මේ විදිහට 7.79ක් වගේ ගාණක් තමයි ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ad 1000ක් කවුරු හරි කෙනෙක් බැලුවොත්. ඉතින් මේ 7.79ම ඒ අදාළ content creator ට ලැබෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන මේ CPM කියන අගේ. ඉතින් මම මේක දවස් 28ක එක දවස් 7කට මේ විදිහට දාලා පෙන්නන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ දවස් 7 ඇතුළත වැඩිපුර මුදල් ගෙවලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න මිනිස්සු බලලා තියෙනවා නම් තමයි වැඩිපුරම මුදල් ගෙවලා තියෙන්නේ. ඩොලර් 11.98ක මුදලක් ගෙවලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ කොයි වගේ දෙයක් ගෙවලා තියෙනවද කියලා ඩොලර් 7.77ක මුදලක් වගේ තමයි ශ්‍රී ලංකාවේ කෙනෙක් ads 1000ක් බැලුවොත් ඒ content creator ට ලැබෙන්නේ. ඉතින් මම මෙතන content creator ට හරියටම ඩොලර් 7.77ක් ලැබෙනවා කියන්නේ නැහැ. මොකද මේ තියෙන්නේ CPM අගේ. අපිට ලැබෙන්නේ මේකේ RPM අගේ කියන දේ තමයි අපිට වැඩිපුරම ලැබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවට වඩා අඩු මුදල් ගෙවලා තියෙන රටවල මේ විදිහට පෙන්නනවා. ෆ්‍රාන්ස් වල බ්‍රසීල් වල එහෙම මේ දවස් 7 අඩු වගේන් තමයි යාලට ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව සමහරකට ඒ රටවල වල ad play වෙන්නේ නැතුව ඇති. සමහරක් විට ඒ රටවල් වල content creatorsලා මේ දවස්වල වීඩියෝස් ගොඩක් දැම්මේ නැතුව වෙන්නේ නැති. ඉතින් මේ වගේ දේවල් මේකට බලපානවා. දවසින් දවස මේ කියන දේ වෙනස් වෙනවට දැන් බලා ගන්න පුළුවන්. අපි දවස් 90කට දැම්මොත් වැඩිපුරම ගෙවලා තියෙන ආයේ ස්විට්සර්ලන්තයටම තමයි. ඉතින් අපි මේ විදිහට අප්‍රේල් මාසේ බලමු වැඩිපුරම ගෙවලා තියෙන මොන රටවල් වලටද කියලා බලුවා. ඕස්ට්‍රේලියාව වලින් තමයි වැඩිපුරම රටවල් ඕස්ට්‍රේලියාව වලට තමයි වැඩිපුරම මුදලක් ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කවුරු හරි වීඩියෝස් බැලුවොත් තමයි ඒ අදාළ content creator ට වැඩිපුර මුදලක් ගිහිලා තියෙනවා. ඩොලර් 11යි ගාණක් ගිහිලා දෙනවා. ඉතින් අපි අප්‍රේල් මාසයේ ලංකාවට බැලුවොත් ඩොලර් 7.78යි. ඒ කියන්නේ ads 1000කට ඩොලර් 7.78ක වගේ මුදලක් තමයි YouTube එක අපිට වෙන් කරන්නේ. අපිට වෙන් කරන්න කියන්නේ content creator ට මේ ගාණම දෙන්නේ නැහැ. අපි දෙන්නේ RPM එක කියනගේ. ඉතින් මම ඉස්සරහට කියන්නේ මොකද්ද මේ RPM CPM කියන්නේ මොකද්ද කියලාත් මම කියන්න. ඉතින් ඔන්න ඔය වගේ අගයන් අතර තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ. ඒ කියන්නේ ads 1000ක් play වෙද්දි ඩොලර් 1කට ආසන්න අගයක් තමයි ලංකාවට ලැබෙන්නේ. ඉතින් ඩොලර් 1ක්ම කියන්න බෑ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතින් මේ වෙද්දි අප්‍රේල් මාසේ වෙද්දි ඩොලර් 7.78ක මුදලක් වගේ තමයි ads 1000කට ලැබෙන්නේ. ඉතින් මෙතනදී අපි කතා කරොත් මේ ලැබෙන්නේ CPM වගේ. ඉතින් මම ඔයාලට මගේ එකකටම ගිහිල්ලා පෙන්නන්න ඇත්තට මොකද්ද මේ CPM RPM මේ විදිහට නම් මගේ වීඩියෝ එකකට. ඉතින් මම මේ විදිහට මෙන්න මේ වීඩියෝ එකට යන්න. අපි දාපු යකාගේ අප්ඩේට් මේවා කියන වීඩියෝ එකට මෙන්න මේකට ගිහලම go to video analytics කියන එකට යනවා. මෙන්න මේකේ මම යනවා revenue කියන tab එකට. ඉතින් revenue කියන tab එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මට මේ වීඩියෝ එකට ලැබිලා තියෙන්නේ ඩොලර් 7.4ක් වගේ අගයක්. ඉතින් මෙන්න මෙතන ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් CPM කියන එක පෙන්නනවා. playback base CPM කියන එක පෙන්නනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එකට ඩොලර් 7.80ක වගේ මුදලක් තමයි YouTube එකේ වියදම් කරන්නේ 1000කට. ඒකෙන් මට ලැබෙනවා ඩොලර් 7.21ක්. ඒක තමයි මේ RPM එක කියන්නේ. ඉතුරු ටික ඔක්කොම යන්නේ ඉතුරු ටික කියන්නේ ඩොලර් 7.80ෙන් ඩොලර් 7.21ක් අඩු කරාම එන අගේ තියෙනවානේ. එන්නේ මුදල යන්නේ YouTube එකට. ඉතින් ඔන්නම තමයි මුදල් ලැබීම YouTube එකේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ මට ලැබෙන ගාණ තමයි මෙන්න මෙතනින් දක්වලා තියෙන්නේ. ඉතින් මේක කාලෙන් කාලයට වෙනස් වෙනවා.
ඉතින් මම මෙතන මේ CPM කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් අප්‍රේල් 20 මගේ අදාළ වීඩියෝ එකේ CPM එක 0ක් මට කීයක්වත් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ දවසේ අප්‍රේල් 19 ඩොලර් 2.92කට CPM එක ගිහිල්ලා තියෙනවා. ඒකට ඇඩ් දෙන කට්ටිය කොච්චර ඇඩ් ප්‍රමාණයක් දෙනවද? මොන වගේ රටවල් වලට ඇඩ් දෙන්නේ? කොච්චර ඇඩ් බන්ඩල් එකක් නිකුත් කරනවද? මෙන්න මේ දේවල් අනුව මේ CPM එක වෙනස් වෙනවා. CPM එක අඩු වගේක තියෙනවා කියන්නේ අපිට ලැබෙන මුදල අඩුයි. වට එක තේරෙන්නේ නැතිනේ. මෙන්න මේ CPM එක අඩු වගේක තියෙන්නේ. හැබැයි මේ RPM එක එතකොට මට අඩු වෙනවා. කොහොම CPM එකේ ගානට වඩා අඩු වෙනවා. හරියටම 155ක් වගේ තමයි වැටෙන්නේ RPM එකේ කියන අගය. කියන්නේ CPM එකෙන් 155ක අගයක් තමයි RPM එක කියලා කියන්නේ. ඉතින් මට ලැබිලා තියෙන මුදල මෙන්න මෙතනින් පෙන්වනවා. ඉතින් CPM එක වැඩි වීඩියෝස් තියෙනවා නම් ඒවට RPM එකත් වැඩි වෙනවා. එතකොට අපි ලැබෙන ගාන වැඩි වෙනවා. මම එන්නේ මේ වගේ වීඩියෝ එකක් ඔයාලට පෙන්වන්න. ඉතින් මෙන්න මෙතන මම දාලා තියෙන වීඩියෝ එකක් තියෙනවා YouTube short upload කරන්න එපා කියලා වීඩියෝ එකක්. ඉතින් මම යනවා එන්නේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙත් මම යනවා analytics වලට. ඉතින් analytics වලට ගිහිල්ලා revenue කියන tab එකට සුපුරුදු විදියට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඒ වීඩියෝ එකට මේ වෙද්දි මට $7.94ක මුදලක් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තට මේ වීඩියෝ එකට කොච්චර views ගිහිල්ලා තියෙනවද? මම ඒ දෙත් ඔයාලට පෙන්නන්න. මේ වෙද්දි එකට views ගිහිල්ලා තියෙන්නේ 216. ඔයා දැක්කද? views ගිහිල්ලා තියෙන්නේ 216. ඒතකොට සමහරක් විට ඒකේ කොච්චර ඇඩ් ප්‍රමාණයක් ප්ලේ වුණාද කියන්න මට බෑ. මොකද බලපු හැම view එකකටම ඇඩ් එකක් ප්ලේ වෙන්නේ නැහැ. සමහරක් විට එක view එකට ඇඩ් එක තුනක් ප්ලේ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට මේක හරියට අපිට ප්ලේ වෙච්ච ඇඩ් ප්‍රමාණය කියන්න බෑ. කොච්චර ඇඩ් ප්‍රමාණයක් ප්ලේ වුණාද කියලා. ඉතින් එයි මට මේ වගේ ටිකක් ලොකු මුදලක් මේකට ලැබිලා තියෙන්නේ views 1000ක්වත් ගිහිල්ලා නැහැ. ඒ ටිකක් ලොකු මුදලක් ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ CPM කියන එක. ඉතින් මට බලා ගන්න පුළුවන් මගේ මෙන්න මේ වීඩියෝ එකේ CPM එක $26යි ගානකට තියෙනවා. ඉතින් CPM එක ගොඩක් ලොකුයි. ඒ කියන්නේ මේ බලා ගන්න පුළුවන් මට හරියටම ජනවාරි 24 මේකේ CPM එක $190ක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි CPM එක බිඳුවට බහැලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා අපි දාන keyword අනුව. මම ඔයාලට කියලා දුන්නානේ keyword අනුව තමයි මේ දේ අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ. ඒ වගේම title එක අනුව. දැන් මෙතන මේ $26න් $4.42ක් වගේ ගාණක් මට ලැබෙන්න පුළුවන්. එන RPM කියන්නේ ඒකනේ. මේකෙන් හරියටම 155ක් හෝ මුදලක්. ඒක අනිවාර්යයෙන් වෙනස් වෙන වීඩියෝස් වලට. ඉතින් මට හරියටම කියන්න බෑ කීයක්ද හම්බෙන්නේ කොච්චරක්ද හම්බෙන්නේ ඒක මට කියන්න බෑ. මෙන්න මේ විදිහට ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. කොහොම නමුත් CPM එක වැඩි යගේක තියෙන හින්දා මට ලැබෙන revenue එක ටිකක් වැඩි. මට ඒ දේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා. මේ CPM කියන එකත් කාලෙන් කාලට වෙනස් වෙනවා. RPM කියන එකත් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා CPM එකේ වෙනස් වීම හින්දා.